අපි බේසස් ලාගෙන ෆ්‍රී ටු පුල් කියන කේබල් එක ඇත්තටම ගන්න එක වටිනවද? මේක අරගෙන ටික දවසකින් කැඩෙයිද? ඇත්තටම මේ කාටද වැදගත්? අපි ටක් ගාලා බලමු. අපි ඉතින් මුලින් බලමු පැකේජ් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් මොකුත් ලොකු දෙයක් නැහැ. ඇතුලේ පේපර් වර්ක්ස් ටික තියෙනවා. අර සුපර් ස්ටිකර් එක තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා කේබල් එක. ඉතින් මේ කේබල් එකේ ලොකු ස්පෙෂල් කේපබිලිටිස් දෙන්නේ නැහැ. නිකන් නෝමල් ලයිට්නින් කේබල් එක. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේක ලෙන්ස් 4කින් පාවිච්චි කර හැකි. සෙන්ටිමීටර් 100ක් වෙනකම් උපරිම කර හැකි. ඊට පස්සේ සෙන්ටිමීටර් 83ක් ආයෙ සෙන්ටිමීටර් 20 ගාණක් අන්න එහෙම තියෙනවා. මේක ඇත්තටම වටිනවා ඔයා හැමතිස්සෙම ට්‍රැවල් කරන කෙනෙක්. ස්පෙෂල් මේ කාර් එකට වගේ නම් වන්නවා කාර් එකේ ඇඩැප්ටර් එක අපිට මෙහෙම යූස් කරලා මේක අපිට කැමති ගාණකට එක්ස්ටෙන්ඩ් කරලා තියාගත්ත හැකි. අපිට දිග කේබල්ස් ගෙනියන්න ඕනේ නැහැ ට්‍රැවල් කරද්දි. මෙන්න මේ වගේ එකක් ගෙනියලා පාවිච්චි කරලා ඉවරලා එච්චර. ඉතින් මේකේ ක්වොලිටි එක කොහොමද? ප්ලාස්ටික් මැටීරියල් එකක් තියෙන්නේ. හැබැයි මට හිතෙනවා මේක ඩියුරබල් කියලා. වන්නේ වොරන්ටිකුත් හම්බෙන හින්දා ප්‍රශ්නකුත් නැහැ. වයර්ගේ ක්වොලිටි එක ගත්තොත් මේකේ නෝමල් රබර් කේබල් එකක් හම්බෙන්නේ. හැබැයි අර සාමාන්‍ය බාල ටයිප් එකක් නෙමෙයි. සාමාන්‍ය හොඳ හයියක් තියෙනවා කේබල් එකේ. වේට් එක ගත්තොත් එහෙම ඇත්තටම කිසිම බරක් නැති තරම්. ඒ වගේ මේක සාක්කුවක උනක් දාගෙන ගිය හැකි. ඉතින් ඔයා මේක පවර් බැංක් එකකට, කාර් එකකට, ඒ වගේම ට්‍රැවල් කරද්දි ගෙනියන්න. අන්න එහෙම කෙනෙක්ට නම් මේක ඇත්තටම වැදගත්. එතනින් එහාට නම් වෙන ස්පෙෂල් මුකුත් නැහැ. ප්‍රයිස් එක ගත්තොත් චුට්ටක් ගණන් වැඩි හැම කියලා ලොකු ගාණක් වෙනසකුත් නැහැ. ඉතින් ඔයාලට මේකේ ප්‍රයිසස් චෙක් කරන්න ඕන නම් technology.lk වෙබ්සයිට් එකට ගිහලා ෆ්‍රී ටු පුල් කේබල් කියලා ගහන්න. එතකොට මේකයි තව මොඩල්ස් කීපයක් තියෙනවා. ඔයාලට ඒ ඔක්කොම වල ප්‍රයිසස් චෙක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඔපිනියන් එක මොකක්ද? ඔයාලා මේ කේබල් ටයිප් එක යූස් කරලා තියෙනවද? මේක හොඳයිද නැද්ද? කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.